මේ වීඩියෝ එකෙන් මම අද අරගෙන ආවා මේ මවුල සම්බන්ධ තියෙන ප්‍රශ්නයක්. මේක තියෙනවා කැල්සියම් කාබනේට් ග්‍රෑම් 10ක ඇති කැල්සියම් කාබනේට් මවුල ප්‍රමාණය කොපමණද? මෙතන දීලා තියෙනවා කැල්සියම් කාබනේට් අණුවක තියෙන සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි. අපි ඊට කලින් බලමු මේ මවුල කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා මොනවා හරි දෙයකින් දුසිමක් කියලා කියන්නේ 12යි කියලා අපි දන්නවා. ඒ වගේ තමයි මේ මවුලය කියන එක. මේ මවුලය කියලා කියන්නේ මෙන්න මේ විද්‍යාත්මක අංකණයෙන් ලියලා තියෙන අතිවිශාල සංඛ්‍යාව. මේකට ඇවගාඩ්‍රෝ නීතිය කියලා කියනවා. පරමාණු වලින් මෙන්න මේ සංඛ්‍යාවකට තමයි අපි මවුලයක් කියලා කියන්නේ. එතකොට මේ රූපෙන් බැලුවොත් මේ කාබන් වල තියෙනවා අපි ඉගෙන ගන්නවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තහම එතනක් තියෙනවා මවුලයක්. එතකොට සාපේක්ෂ ස්කන්ධය අපි දැන් ගමු කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තහම එතන තියෙනවා පරමාණු මෙන්න මෙච්චර අතිවිශාල සංඛ්‍යාවක්. ඒ කියන්නේ මවුලයක් තියෙනවා. මේ ග්‍රෑම් 10ක කාබන් ග්‍රෑම් 10ක මවුලයක් තියෙනවා. ඒ වගේ තමයි බලමු හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගන්නවා. එතකොට හයිඩ්‍රජන් ග්‍රෑම් 1ක පරමාණු තියෙනවා මේ සංඛ්‍යාවක්. ඒ කියන්නේ මවුලක් එකක් තියෙනවා. ඒ වගේ ක්ලෝරීන් වල ගත්තත් ක්ලෝරීන් වල ග්‍රෑම් 35.5ක ඒ කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තාම තියෙනවා එතන මවුලයක් තියෙනවා. ඒ කියන්නේ පරමාණුත් ඒකේ තියෙනවා මේ 6 මෙන්න මේ විද්‍යාත්මක අංකණයේදී තියෙන අතිවිශාල සංඛ්‍යාව. ඒ වගේම තමයි මේ අණු වල ගත්තා. අණුවක් කියන්නේ පරමාණු කිහිපයක් එකට බෙදලා තියෙන එකන්නේ. එතකොට දැන් හයිඩ්‍රජන් මෙතන හයිඩ්‍රජන් අණුවක් තියෙනවා. හයිඩ්‍රජන් අණුවේ දැන් පරමාණු වලින් ගත්තොත් නම් ග්‍රෑම් 1යි තිබුණේ. එතකොට මෙතෙන්ට එන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. එතකොට මේ සාපේක්ෂ අණුක ස්කන්ධයෙන් ග්‍රෑම් වලින් ලියනවා. එතකොට ග්‍රෑම් 2ක හයිඩ්‍රජන් ග්‍රෑම් 2ක අණු තියෙනවා මෙච්චර ප්‍රමාණයක්. මේ ඇවගාඩ්‍රෝ නීතිය කියන මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මවුල එකක් තියෙනවා. අණු මවුල. මේවට කියනවා අපි අණු මවුල කියලා. අණු මවුල එකක් තියෙනවා මෙතන. දැන් මෙතන බලමු මේ කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය තමයි 44. එතකොට ඒක ග්‍රෑම් වලින් ගත්තාම ග්‍රෑම් 44ක මවුලයක් තියෙනවා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් අණු තියෙනවා මවුලයක මෙන්න මේ විශාල සංඛ්‍යාව. එතකොට මේ අණු වලට පරමාණු වලට උනා කියලා මේ අංකය වෙනස් වෙන්නේ නැහැ. ඒ සංඛ්‍යාව සමානයි. හරි. දැන් අපි යමු අපේ ප්‍රශ්නෙට. දැන් මේ ප්‍රශ්නේදී අපි ආයි බලමු කැල්සියම් කාබනේට් ග්‍රෑම් 10ක ඇති කැල්සියම් කාබනේට් මවුල ප්‍රමාණය හොයන්න කියලා තියෙන්නේ. හරි. දැන් අපි මේකට උත්තරේ හොයමු. හරි. දැන් මෙතන දීලා තියෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. අපි දැන් ඉගෙන ගත්තා අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ලිව්වට පස්සේ එතන මවුලයක් තියෙනවා කියලා. එතකොට මේ කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 100යිනේ. මේක අපි ග්‍රෑම් වලින් ලියනවා. ඔන්න ග්‍රෑම් 100යි. එතකොට ග්‍රෑම් 100ක කොච්චරක් තියෙනවද? මවුල තියෙනවා එකක්. මවුල එකක් තියෙනවා. මම මෙතෙන්ට ඒකට මේ m අකුර දානවා. මේ විදිහට. එතකොට කැල්සියම් කාබනේට් ග්‍රෑම් 100ක තියෙනවා මවුල එකක්. එතකොට මේ සාපේක්ෂ අණුක ස්කන්ධය තමයි මම ලිව්වේ ග්‍රෑම් වලින්.
ඊට පස්සේ අහන්නේ ග්‍රෑම් 10ක තියෙන මවුල ගාන. එතකොට මම මෙතනින් ලියනවා අහපව්. මම වෙන පාටක් ගන්නවා. ග්‍රෑම් 10ක කොච්චරද කියලා අහන්නේ. ග්‍රෑම් 10ක තියෙන මවුල් ප්‍රමාණය අපි දැන් දන්නේ නැහැනේ. ඒකනේ හොයන්න කියලා තියෙන්නේ. අපි ඒකට සුපුරුදු විදියට x අකුර දානවා. x තමයි දැන් අපිට හොයන්න තියෙන්නේ. මේක වෙන විදිහකටත් හොයන්න පුළුවන්. මේක පිළිවෙලට හදන්න ඕන හින්දා මම මේ විදිහට ගත්තේ. එතකොට අපි මේකට හරස් ගුණිතය දාලා අපිට x වල අගය හොයන්න පුළුවන්. එතකොට මවුල් ගානක් එනවා. එතකොට අපි ගමු හරස් ගුණිතය දාලා. එතකොට මම ගන්නවා මේ විදිහට මම ලියා ගන්නවා. ග්‍රෑම් 100ක මම මේ 100 ලිව්වේ යටින් මවුල තියෙන්නේ 1යි. එතකොට සමානයි. ඊට පස්සේ ග්‍රෑම් 10ක තමයි x තියෙන්නේ. එතකොට මම යටින් ලියනවා 10යි උඩ x. හරි. දැන් අපි මේකට හරස් ගුණිතය දාමු. මේ විදිහට ගුණ කරලා ගමු. එතකොට මේ 10 ගුණ කරනවා එකකින්. ඒ කියන්නේ එකම තමයි එන්නේ. එකකින් ගුණ කරාට වෙනසක් වෙන්නේ නැහනේ. ඊට පස්සේ සමානයි මේ 100 x වලින් ගුණ කරනවා. එතකොට 100යි x. හරි. දැන් අපි දන්නවා x හොයන්න පුළුවන් ලේසියෙන්ම. 100ෙන් බෙදනවා දෙපැත්තම. කොට මේ බිංදු දෙකට බිංදු දෙක කැපලා ගියා. මෙතන x ඉතුරු වෙනවා. මෙතන එතකොට එක බෙදනවා 10න්. එතකොට වෙන්නේ මේ මෙතන තියෙන දශම තිත මේ පැත්තට එකක් අරගෙන යනවා 10න් බෙදනවා කියන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් x සමානයි 0.1 මේ 10 100න් බෙදීම තමයි මෙතන සිද්ධ වුනේ. එතකොට අපිට උත්තරේට ගන්න පුළුවන් මෙතන තියෙන මේ දෙවෙනි උත්තරේ 0.1යි කියලා උත්තරේට ගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට මේක තේරුණා කියලා. තේරුණ දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.